මොනවද කරන්නේ? ඔරලෝසුවට කටුවයි කියන්නකෝ බලන්න ඉතින් මේ ඩිසයින් එක කොහොමද කරේ කියලා. කොහොමරි කරපු දේ කියන්න බෑලු. ඉතින් ඔයාලටත් මේ වගේ ක්ලොක් එකක් එහෙම හදා ගන්න ඕන නම් මට නෙමෙයි මෙයාට කියන්න. මෙයාට කියලා හදා ගන්න. මෙයා තමයි මේක හැදුවේ. වැඩ මෙයා තමයි. හරිද? ඉතින් මේ වගේ ලස්සනට අලුත් විදියට ටිකක් බිත්තියේ එල්ලුවම නිකන් ලස්සනම දේ ඔරලෝසුව වෙන තරමට ලස්සනට හදලා දෙන්න පුළුවන්. ඉතින් ෆයිනල් ලුක් එක අපි ඔයාලට අරගෙන එන්නම්. ඒත් එක්කම ඔයාලා ගාව ෆ්ලවර්ස් එක තියෙනවා ඔන්න අපිට එවන්න පුළුවන්. ඔව් ෆ්ලවර්ස් වලිනුත් ඔරලෝසු හදන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මම හිතන්නේ ඒ ගැන දන්නේ නැති හින්දා තමයි ඒ වගේ ඕඩර්ස් එන්නේ නැත්තේ. නමුත් ළඟදිම අපි ෆ්ලවර්ස් වලින් කරපු ඔරලෝසුවක් ඔයාලට අරගෙන එනවා පෙන්නන්න. එකම ඉස්සරහට ලස්සන වීඩියෝස් කඩාරියක් අරන් එනවා. මතක ඇතුව අපිව ෆලෝ කරලා තියාගන්න. ඒත් එක්කම අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ඒක ඇත්තටම කියමු හරි වටිනවා. ඉතින් මේක හෙට දෙන්න යන්නේ. ඒකයි වැඩ කරයි. වැඩ කරේ නැතුනොත් මේක කොහොම හරි වැඩ කරවයි.